මේ වෙනකොට ගොඩක් දෙනෙක් WhatsApp පාවිච්චි කරනවා. ඉතින් මේ WhatsApp පාවිච්චි කරන සමහර දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ WhatsApp messages වෙන කෙනෙක් දකී කියන ප්‍රශ්නේ. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා තමන්ගේ WhatsApp messages වෙන කෙනෙක්ට බලන්න බැරි වෙන්නේ කොහොමද ලොක් කරන්න කියලා. ඉතින් ටික දෙනෙක් මේ WhatsApp messages ලොක් කරන විදිය පාවිච්චි කරනවා. නමුත් WhatsApp එකේ තියෙන මේ ෆීචර් එක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා WhatsApp එකේ messages කොහොමද ලොක් කරන්න කියලා. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ WhatsApp එකේ තියෙන messages වෙන කෙනෙකුට බලන්න බැරි වෙන්න ලොක් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට පුළුවන් WhatsApp එකට ගිහිල්ලා ඔයාලට ලොක් කරන්න ඕන මැසේජ් එකට මෙන්න මේ විදිහට ක්ලික් කරලා දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන මෙන්න මේ තිත් තුන ක්ලික් කරාට පස්සේ එතන ඔප්ෂන් එකක් ලොක් chat කියලා. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මෙතන කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාගේ මෙතනට එන්නේ ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන පාස්කෝඩ් එක ගහන්න ඕන. මෙන්න මේ විදිහට මැසේජ් එක ලොක් වෙනවා. දැන් අපි WhatsApp එක ගිහිල්ලා මෙන්න මේ විදිහට ආපහු ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp එකේ messages ටික මැසේජ් එක ලොක් වෙලා තියෙන්නේ. නමුත් පෙන්වන්නේ නැහැ මේ ලොක් වෙලා කියලා. කාටවත් හොයාගන්නත් බෑ මේ WhatsApp messages ලොක් වෙලා කියලා. අපි ආපහු මේ WhatsApp message එක ගන්නවා නම් බලන්න ගන්නවා නම් අන්ලොක් කරනවා නම් මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට කරාට පස්සේ දිනවා ඔයාලට පුළුවන් ඔප්ෂන් එකක් බලා ගන්න ලොක් chat කියලා. මෙන්න මෙතන ලොක් chat කියාට පස්සේ ආපහු ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නාට පස්සේ ආපහු යන්නේ ඔයාගේ ඒ ලොක් කරපු මැසේජ් තියෙන තැනට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මැසේජ් එක බලන්න. එහෙම නැත්නම් කැමති දෙයක් කරන්න පුළුවන්. ආපහු මේක මැසේජ් එක අන්ලොක් කරන්නේ ආපහු අර වගේම මැසේජ් එකට ක්ලික් කරා මේ විදිහට තුන උඩ ක්ලික් කරා අන්ලොක් chat දුන්නා දීලා වාගේ දුන්න පාස්කෝඩ් එක දුන්නාට පස්සේ මැසේජ් ඉන්බොක්ස් එකට ආපහු අර ලොක් කරපු මැසේජ් එක ඇපිය වෙනවා. රයිට්. ඒක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට මැසේජ් එක ඇතුළට ගිහිල්ලා අපි එයාගේ ප්‍රොෆයිල් එක පෙන්වන්න දෙන්නට යනවා. මෙන්න මේ විදිහට ක්ලික් කරලා යනවා. ගියාට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන ලොක් chat කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේක ටික් එක දැම්මම පස්සේ ආපහු අර ස්ටෙප් ටිකම යන්නේ මේ විදිහට කන්ටිනියු කරා ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නා WhatsApp message ටික ලොක් කරා. දැන් ඔයාලට ඒක අපේ මේකෙන් අපේ WhatsApp inbox එකෙන් පෙන්වන්නේ නැහැ. ආපහු බලනවා නම් ඉතින් ලොක් chat කියන තැනට ගියා. ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක දුන්නා හරි ඔයාගේ ලොක් එක දුන්නා. ආපහු අන්ලොක් කරගන්න තියෙනවා. රයිට්. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ WhatsApp එකේ තියෙන messages වෙන කාටවත් බලන්න බැරි වෙන්න ලොක් කරන්න. ඉතින් මේ WhatsApp එකෙන් දීලා තියෙන මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාගේ වෙන කෙනෙකුට බලන්න අවශ්‍ය නැති messages ලොක් කරලා මේ ෆීචර් එක එක්ස්පීරියන්ස් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් එහෙමනම් මේ වගේම වටින වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.